ආයුබෝවන්. අද මම කතා කරන්නේ NVQ level 4 preschool teacher exam එක සඳහා එන ප්‍රශ්න සහ පිළිතුරුවල පෝෂණය සහ සෞඛ්‍ය යන මොඩියුල යටතේ එන ප්‍රශ්නවල දෙවැනි කොටස. ඔයාලට පුළුවන් මම කලින් සතියේ සාකච්ඡා කරපු පෝෂණය හා සෞඛ්‍ය යන මොඩියුලේ යටතට අදාළ වෙන පළවෙනි කොටසේ ප්‍රශ්න සහ පිළිතුරු පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ලින්ක් එක හරහා ගිහිල්ලා බලන්න. පළවෙනි ප්‍රශ්නය. දරුවෙකුගේ අස්ථි පද්ධතියේ ශක්තිමත් භාවයට කැල්සියම් සමග අවශ්‍ය වන අනෙකුත් ඛනිජ ලවණය කුමක්ද කියලයි අහන්නේ. පිළිතුර තමයි ෆොස්ෆරස්. දරුවෙකුට රාත්‍රී අන්ධභාවය ඇතිවන්නේ කුමන විටමින් වර්ගයක් ඌන උනහමද කියලා අහන්නේ. පිළිතුර තමයි විටමින් A. යකඩ බහුලව අඩංගු වන ශාකමය ආහාර කාණ්ඩය කුමක්ද? පිළිතුර තමයි තදකොළ පැහැති පලා වර්ග. කංකුම්, මුකුණු වැන්න, කොටුකොළ වගේ පලා වර්ග. ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට වැඩිපුරම දායක වන විටමින් වර්ගය. පිළිතුර තමයි විටමින් C. විටමින් C හරහා සමේ නිරෝගීභාවය ඇති කරනවා. ඒ වගේම තමයි ආහාරවල ඇති යකඩ ශරීරයට අවශෝෂණය කර ගැනීම වේගවත් කිරීමත් මේ විටමින් C හරහා සිදු කරනවා. දරුවෙකුගේ දත් දිරා යාම පාලනය කිරීමට පානීය ජලයට එක් කරනු ලබන සංඝටකය කුමක්ද? පිළිතුර තමයි ෆ්ලෝරයිඩ්. ඒකයි වෛද්‍යවරු දන්තාලේප සඳහා ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප දරුවන්ට නිර්දේශ කරන්නේ. දත් දිරා යාම පාලනය කිරීමට මේ ෆ්ලෝරයිඩ් වැදගත් වන හින්දා. ආහාර පිරමීඩයේ එළවලු සහ පළතුරු කාණ්ඩය අයත් වන්නේ කුමන මට්ටමටද? පිළිතුර තමයි දෙවන මට්ටම. පළවෙනි මට්ටමට අයිති වෙන්නේ බත්, ධාන්‍ය, අල වර්ග වගේ කාබෝහයිඩ්‍රේට් නැත්නම් පිෂ්ඨය අඩංගු වන ආහාර. පාදමට නැත්නම් පහළම කොටසට අයිති වෙන්නේ ඒවා. තුන්වෙනි මට්ටමට අයිති වෙන්නේ මස්, මාළු, කිරි, බිත්තර වගේ දේවල්. මුදුනට අයිති වෙන්නේ තෙල්, සීනි සහ ලුණු අඩංගු ආහාර. දරුවෙකුගේ වර්ධන ප්‍රස්ථාරයේ ලක්ෂයක් තැඹිලි පැහැති කලාපයේ තිබේ නම් එයින් අදහස් කරන්නේ කුමක්ද? පිළිතුර තමයි දරුවා මධ්‍යස්ථ වශයෙන් මන්ද පෝෂණයෙන් පෙළෙන බව. මාංශපේශී වර්ධනයට සහ ශරීරයේ ගෙවී ගිය පටක අලුත් වැඩියාවට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථය කුමක්ද? පිළිතුර තමයි ප්‍රෝටීන්. දරුවෙකුට රිකට්සියාව වැළඳෙන්නේ කුමන විටමිනයක් ඌන උනහමද? පිළිතුර තමයි විටමින් D. රිකට්සියාව කියලා කියන්නේ දරුවන්ගේ අස්ථි දුර්වල වීම නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. මේකට හේතුව තමයි විටමින් D ඌනතාවය. ආහාරයක් පිසීමේදී යකඩ අවශෝෂණය වැඩි කර ගැනීමට ආහාරයට එක් කළ හැකි විටමින් වර්ගය කුමක්ද? පිළිතුර තමයි විටමින් C. දරුවෙකුගේ බුද්ධි වර්ධනය සඳහා ගර්භණී සමයේ සිටම මව ලබාගත යුත්තේ කුමක්ද? පිළිතුර තමයි අයඩීන්. අයඩීන් ඌනවීම නිසා දරුවාගේ බුද්ධි වර්ධනය දුර්වල වීම, බුද්ධි වර්ධනය අඩාල වීම සිදු වෙනවා. සැඟවුණු කුසගින්න යනු කුමක්ද?
සැඟවුණු කුසගින්න කියලා කියන්නේ දරුවන්ට ශරීරයට ලැබිය යුතු ප්‍රමාණයේ විටමින් සහ khනිජ ලවණ නිසි පරිදි නොලැබීම නිසා දීර්ඝකාලීනව නොලැබීම නිසා ඇතිවන පෝෂණ ඌනතා තත්ත්වයක්. දරුවෙකුට ලබා දෙන අතුරු ආහාර සඳහා වඩාත්ම සුදුසු මින් කුමක්ද කියලා අහන්නේ. බලමු අපි පිළිතුරු පැකට් කළ බිස්කට්, ටොෆි සහ චොක්ලට්, පැණිබීම වර්ග. මේ වගේ කෘත්‍රිම කල් තබා ගන්නා දේවල් දරුවන්ට කිසිසේත්ම සුදුසු වෙන්නේ නැහැ. පිළිතුර අනුව අපිට ගන්න පුළුවන් නැවුම් පළතුරු හෝ තම්බාගත් ධාන්‍ය. දරුවන්ට ඇත්තටම සුදුසු වෙන්නේ අතුරු ආහාර විදිහට නැවුම් පළතුරු, නැවුම් එළවලු, තම්බාගත් එළවලු, තම්බාගත් ධාන්‍ය වර්ග මෙන්න මේ දේවල් අලුත් විදිහට ලස්සන විදිහට හදලා දරුවන්ට පිළිගන්වුවාම දරුවෝ මේ දේවල් ඉතාම ආසාවෙන් කනවා. ආහාර පිසීමට පෙර දෑත් සෝදා ගැනීම වැදගත් වන්නේ ඇයි? පිළිතුර අපේ ටීචර්ස්ලා ගොඩාක් හොඳට දන්නවා. පිළිතුර තමයි ආහාර විෂවීම සහ රෝගකාරක විෂ බීජ පැතිරීම වළක්වා ගැනීම සඳහා. ඊළඟ ප්‍රශ්නය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අනුපූරක ආහාර හඳුන්වා දිය යුතු වයස කොච්චරක්ද කියලායි අහන්නේ. පිළිතුර තමයි මාස 6. අනුපූරක ආහාර නැත්නම් අතිරේක ආහාර කියලා කියන්නේ දරුවන්ට ප්‍රධාන ආහාර වේල් 3ට අමතරව අපි ලබා දෙන අනෙකුත් ආහාර වේල්. දරුවෙකුගේ ශරීරයේ ප්‍රෝටීන සහ ශක්තිය දෙකම එකවර වුණ වූ විට ඇතිවන රෝගී තත්ත්වයට අපි කියන්නේ ක්වැෂියෝකෝල්. දරුවන්ට ශරීරයට ලැබිය යුතු අත්‍යවශ්‍ය ප්‍රෝටීන සහ ශක්තිය නිසි පරිදි නොලැබීම නිසා ඇතිවන පෝෂණ ඌනතා තත්ත්වයක් තමයි මේ තත්ත්වය. කොලෙස්ටරෝල් නැත්නම් අපි කියනවා ප්‍රථම කිරි, ප්‍රථම මව් කිරි වල අඩංගු වැදගත්ම දේ කුමක්ද කියලා අහනවා. උදාහරණ ඉර තියෙන පිළිතුරු අතරින් අපිට උත්තරේ ගන්න පුළුවන් ප්‍රතිශක්තීකරණ ද්‍රව්‍ය. කොලෙස්ටරෝල් කියලා කියන්නේ කහ පැහැති උකුම් මව් කිරි. මේක තමයි දරුවන්ට ලබා දෙන ප්‍රථම කිරි. දරුවෙකුගේ උස සහ බර මැනීමේදී ලබා ගන්නා BMI අගය මගින් තීරණය කරන්නේ කුමක්ද? දරුවාගේ උසට සරිලන බර තියෙනවද නැද්ද කියලා තමයි අපි ඇත්තටම බලන්නේ. BMI අගය මනින්නේ බර බෙදීම උස වැඩි කිරීම උස කියන සමීකරණය හරහා. ආහාර වේලකට පසු වහාම තේ හෝ කෝපි පානය කිරීමෙන් දරුවෙකුට සිදුවන අහිතකර බලපෑම කුමක්ද? උත්තරේ තමයි ආහාරවල ඇති යකඩ අවශෝෂණය බාධා වේ. ඒ හේතුව නිසා තමයි ඇත්තටම දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ගත්ත ගමන්ම අපි තේ ඒ වගේම කෝපි ලබා දෙන්නේ නැත්තේ. දරුවෙකුට බෝවන රෝග වලින් ආරක්ෂා වීම සඳහා රජය මගින් ලබා දෙන ක්‍රියාවලිය කුමක්ද? පිළිතුර තමයි ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම. යකඩ අවශෝෂණය වැඩි කිරීමට ආහාර වේලකට එකතු කළ යුතු පළතුරු වර්ගයක් වන්නේ කුමක්ද? පිළිතුර තමයි ඇඹුල් රසැති පළතුරු. ඇත්තටම යකඩ අවශෝෂණය වේගවත් කිරීමට දායක වෙන විටමින් C. විටමින් C අඩංගු පළතුරු තමයි පැංගිරි කුලයේ ශාක, දෙහි, දොඩම්, නාරං,
වගේ පළතුරු. ඒ වගේම ගස් ලැබූ අන්නස්සි වගේ පළතුරුත් මේකට අයිති වෙනවා. ඊට අමතරව මේ උදාහරණේ දැක්වෙන විදිහට නෙල්ලි, අඹරැල්ල වගේ පළතුරු වර්ගත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ සඳහා. ආහාර පිරමීඩයේ මුදුනේම ඇති අඩුවෙන්ම ගත යුතු ආහාර කාණ්ඩය කුමක්ද? කලින් අපි උත්තරේ කතා කරා. පිළිතුර තමයි තෙල්, සීනි සහ ලුණු අඩංගු ආහාර. දරුවන්ට දෛනිකව ලබා දිය යුතු පෝෂණ සංඝටක අතුරින් අඩුවෙන්ම ලබා දිය යුත්තේ මේ තෙල්, සීනි සහ ලුණු අඩංගු ආහාරයි. පාෂණයේ වෙළඳුණු දරුවෙකුට ජීවනය ලබා දීමේ ප්‍රධාන අරමුණ කුමක්ද? පිළිතුර විජලනය වැළැක්වීම සඳහා. පෙර පාසල් දරුවෙකුගේ සෞඛ්‍ය වාර්තාව නඩත්තු කිරීමේ ප්‍රධාන වගකීම ඇත්තේ කාටද? පිළිතුර තමයි දෙමව්පියන්ට සහ ඒ වගේම පෙර පාසල් ගුරුවරයාට. මොකද පෙර පාසල් ගුරුවරයා දරුවාගේ පූර්ණ සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් බැඳී සිටිනවා. ඒ නිසා පෙර පාසල් ගුරුවරයාටත් මේ වගකීම නිරන්තරයෙන්ම රැඳී පවතිනවා. හරි. අද මම කතා කරේ සෞඛ්‍ය හා පෝෂණය යටතේ එන ප්‍රශ්න සහ පිළිතුරු. මම මගේ ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. NVQ Level 4 Preschool Teacher Exam එක සඳහා පෙර වසරවලදී ආපු past papers. ඔයාලට පුළුවන් ටීචර්ස්ලට පුළුවන් මගේ channel එකත් එක්ක ඒ සඳහා එකතු වෙන්න. ඉතින් මගේ channel එකේ තියෙන වීඩියෝස් වලට like කරලා comment කරලා ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් comment කරලා මගේ channel එක subscribe කරලා මේ අධ්‍යාපනික වීඩියෝස් හරහා එකතු වෙන්න මම ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් ස්තුතියි.